අම්මට සිදේ. හිටපු ජනාධිපතිවරු අමැතිවරු මිලියන් ගානක් දීලා පිටරට සවාරි ගිහිල්ලා. ඒකත් මේකේ දාලානේ. අදවත් මේ ඇඳුම් ඔක්කොම මාරු කරගෙන ඉන්නේ. අදවත් හොඳ එකේ කම්බ වේද කියලා බලමුකෝ. ඇමතුමා කොහමද අයිබෝන්? අයිබෝ අර පත්තරේ බලනවා වගේ. ඔව් මේ පොඩි නිවුස් එකම බලාගෙන ඉන්නවා. ඉංග්‍රීසි පත්තරේනේ බලන්නේ. ඔව් ඉංග්‍රීසි පත්‍රය තමයි. එතකොට ඇමතුමා මේ දැන් මේ ඉංග්‍රීසි පත්තරේ බලන්න දන්නවද? යකෝ මම පාර්ලිමේන්තුවේ ඉංග්‍රීසියෙන් කතා කරනකොට සුද්දන්ටත් පඩ ගියා. එතකොට මේ ඉංග්‍රීසි පත්තරේ අනිත් පැත්තනේ බලන්නේ. නෑ. නෑ ඕයි මම බැලුවේ. අමුසේ මේ ඉංග්‍රීසි දන්නවද කියලා බලන්න. හරි මේ වාඩි වෙනකෝ. ඔයි පුටුවේ වාඩි වෙන ඔයි. පුටුවක් තියෙනවා නේද? දැක්කෙත් නෑනේ. අයියෝ වාඩි වෙන පුටුවේ. දැන් ඕකේ මේ රටේ සංවර්ධන වෙනුවෙන් මොනවත් නැද්ද නිකන් ප්‍රවෘත්තිය? හැයි ඔයි. මේ බලන්න. හිටපු ඇමතිවරු සමහර ඇමතිවරු හිටපු නිවාස නිල නිවාස නොදී. දැන් ඕක මේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඉංග්‍රීසි තමයි තියෙන්නේ. ට්‍රාන්ස්ලේට් කරලා කියන්නේ. දැන් බලනවා ඉසේ සමහර කට්ටිය ගිහිල්ලා හිටපු ඇමතිවරු. ගොඩාක් කටය තාමත් ගිහිල්ලා නැහැ. නිවාස බාර දීලා නැහැ. නිවාස බාර නිවාස. නිල නිවාස බාර දීලා නැහැ. ඉතින් ඒකට නඩු දාන්නත් බෑනේ ඉස්සේ දැන්. දැන් ඕකේ එකට යවන්න ඕන නම් දැන් රැස්වීමක් කියලා අම්මට කියලා අම්මට නෙවෙයි දෙමාපියන්ට. දෙමාපියන්ට කියලා මේ පුතා ලොකු මෙහෙවරක් කළා දැන් මේ හිටපු නිල නිවාසෙමුත් යන්නේ එහෙම කියලා බැයිද නිකන් මේ අදහසක් ලියන්න. ඒක තුන්ද අදහසක් තමයි ඔය. ඒ වුණාට ඒගොල්ලන්ගේ දෙමාපිය සමහර ඒගොල්ලන්ගේ නෑනේ. අනිත් එක දෙමාපිය කිව්වොත් තාන්නෙත් නැති වුන් ඉන්නවනේ. ඒකට තමයි ඔය අර සින්දුවත් මතකේද? අනේ මේම තණ්හාව අනේ මේම ආසාව අන්න ඒ වගේ තමයි මුන් ඉන්නේ. දුම්බල ගැහුවොත් යන්න කැමති නෑ. අය ගිහිලා එන්න හදන්නේ. අපි බලපොකෝ. අපි එපා කිව්වොත් දීලා ආවා. පෙරදුනා ආවා. මම ඇවිල්ලා ඉංගාගාරි කාලා ඉන්නවා. ඒගොල්ලෝ තව නිවුස් එකක්. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් දැඩි ක්‍රියාමාරයක් කරන්නු. දැන් තමසේ දන්නවද රටේ ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද කියලා? අපෝ හරි කියනවා බලන්න. ජාතික ආරක්ෂාව යනු වියට් වාහනයක යන ගමන් ආරක්ෂකයෝ 50ක් විතර වාහනවල යන එක. මට එනපිය මොකෙන් හරියක්. ඒක ජාතික ආරක්ෂාව නෙවෙයි. ඒක පුද්ගලික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව කියන්නේ ওই මිනිහෙකුට බයක් සැකයක් නැතුව පාරේ ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ජාතික ආරක්ෂාව කියන්නේ. ඒක තමයි ජාතික ආරක්ෂාව කියන්නේ. දැන් තමසේ හිතනවාකෝ හිටපු ආරක්ෂා ඇමති කෙනකින් මම ඇහුවොත් ජාතික ආරක්ෂාව ගැන මොකද්ද කියලා දෙන උත්තරේ මොනවද කියලා තමසේ හිතනවලු? හිටපු ආරක්ෂක ලේකම් කෙනෙක් ඇහුවොත් එහෙම දෙන උත්තරේ කොහොමද මට හිතා ගන්න අමාරුයි. අයිසේ උත්තරේ මොනවද දන්නවද? ගහනවා කියලා දන්නවා මේම ගහයි කියලා දන්නේ නැහැ. එහෙම තමයි උත්තර දෙන්නේ. උත්තර හිටපු හරි. තමසකින් මම පොඩි ප්‍රශ්නයක් අහන්න. රටක සංවර්ධන කියන්නේ මොකද්ද? එතකොට රටක සංවර්ධනය යනු සංවර්ධන ලොතරේ හීරීම. ටිකට් කවුන්ටර් වල තියෙන සංවර්ධන ලොතරේ හීරීම. නෑ යකෝ නෑ. රටේ සංවර්ධන කියන්නේ ওই රට දියුණු වෙන එක. ව්‍යවසාය වලින් කර්මාන්ත වලින් රටක ওই නිෂ්පාදන වැඩි වෙන්න ඕනේ. ඒක තමයි සංවර්ධන කියන්නේ. ඔබතුමා හිටපු කාලේ ඔව කරේ නැත්තේ? ඒ කාලේ අපිට ප්‍රතිපත්තියක් තිබුණේ නෑනේ. තමසේ දන්නවද ප්‍රතිපත්ති කියන්නේ මොනවද කියලා? ඔව්. ප්‍රතිපත්තිය කියන්නේ සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් වෙනවා එක පක්ෂයක ඉඳලා. ඊට පස්සේ ඇමති කෙනෙක් වෙලා එයා පයින්නවා අනිත් පැත්තට. ඒ කියන්නේ වෙන පක්ෂයකට.
එතකොට ඒ පක්ෂීන්දල හරිනය කියන මේ පස්සට පයිනවා එක තම ප්‍රතිපත්තියක් කියන්නේ තමසේ මේ මටම කියනෝනේ ඇති හිටපු අපි මතකනේ ඔබතුම පැන්න පැනිල් එහෙම වැත්ත දැන් තමයි ඔය එක ප්‍රතිඵල තේරෙන්නේ